හරි. හැමෝටම සුබ දවසක්. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හරිද YouTube channel එක හැදුවමයි. ඔන්න YouTube channel එක මෙච්චර කාලයක් නිශ්ශබ්දව තිබිලා ඔන්න දැන් පොඩි වැඩක් පටන් ගන්න තමයි හදන්නේ. හරිද? ම්ම් එතකොට ඔයාලට මතකද මම රීට්‍රැක් මීටින් 1 එකේදී කිව්වා මේ බැච් එකට 2026 A level බැච් එකට පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඉංගියක් විතර දුන්නේ හරිද? වැඩේ මොකද්ද කොහොමද වෙන්නේ කියලා කිසි දෙයක් කිව්වේ නෑ. ඉංගියක් විතරයි දුන්නේ. වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඒකට වෙනම වීඩියෝ එකක් ගන්නම් කියලා මම ඔයාලට කිව්වා. හරිද? ඔන්න දැන් මේ ගන්න මේ වීඩියෝ එක. ඇත්තට මම හිතුවට මේ වැඩේට පරක් වුණා. මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මට දෙන්නත් මේ වැඩේ පටන් ගන්නත් ඇත්තට මම හිතුවට මට පරක් වුණා. මේ විභාගයට ගත්තොත් තව මාස දෙකක විතර කාලයක් තියෙන සාමාන්‍යයෙන්. දවස් ගාණෙන් ගත්තොත් සාමාන්‍යයෙන් දවස් 58ක් විතර තමයි එක්සෑම් එකට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? එතකොට ওই දවස් 58 ඇතුලේ අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. මේ සෙප්ටි සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න මේ දවස් 58 ඇතුලේ අපිට ගොඩාක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම මේ කරන්න හිතුවේ දැන් මේ මාස දෙකක් තියලා තමයි දැන් මේක මෙහෙමයි පටන් ගන්නත්තේ. හරිද? ඇත්තට මාස දෙකක් උන්නේ නැහැ. දැන් තව දවස් 58යි තියෙන එක්සෑම් එකට. හොඳ මෙහෙම කියන්නම් හරිද විස්තරي. ඔය දැන් පටන් ගන්නවා කියව වැඩේ මොකක්ද කියලා දැන් ඔයාලට පේනවා ඇති. ඇත්තට මේක වැඩක් කියවල මේක ගොඩාක් ලොකු වැඩක්. හරිද? මේක ගොඩාක් වගකීමක් කරගෙන කරන්න ඕන ගොඩාක් ලොකු වැඩක්. හරිද? ඔයාලගේ සපෝට් එකක් තියෙන්න ඕනේ මට ඒකට. එතකොට දැන් ඔය වැඩේ නම තමයි හයිපර්සොනික්. හරිද? මේක ඇත්තටම ප්‍රොජෙක්ට් එකක්. හරිද? මේ ප්‍රොජෙක්ට් එකේ නම හයිපර්සොනික්. දැන් ඔයාලා කල්පනා කරනවා මිසයිල් එක නමක් දැම්මේ කියලා මේකට. මේ වැඩේත් ඇත්තටම මිසයිල් එකක් වගේ. හරිද? බ්ලාස්ට් එකක් දෙන්න පුළුවන් වැඩක් මේක. දැන් මේකෙදි ඇත්තටම වෙන්නේ මම වීඩියෝ එක කෙටියෙන් ඉවර කරන්න. හරිද? මේක ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් ගන්න. මේකෙදි කෙටියෙන් වෙන්නේ මේ තියෙන මාස දෙක ඇතුලේ පේපර් 8ක් සාකච්ඡා කරනවා. හරිද? ෆුල් පේපර් 8ක්. විභාග මට්ටමේ ෆුල් පේපර් 8ක්. හරිද? දැන් උතන වෙන්නේ මොඩල් පේපර් දෙකයි ඊට පස්සේ පළාත් පේපර් දෙකයි පාස් පේපර් 4යි. හරිද? මම දැන්ට ඔහොම තමයි ඕක ප්ලෑන් එක හදාගෙන ඉන්නේ. හැබැයි මගේ සිතුවිලි අනුව ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? දැන්ට එහෙම තමයි හිතන් ඉන්නේ. පාස් පේපර් 4ක් ඩිස්කස් කරනවා මොඩල් පේපර් දෙකයි පළාත් පේපර් දෙකයි කියලා. හරිද? ඒවා දැන් මම මෙතන කියන්නේ මොනවද පේපර් ටික කියලා. හරිද? දැන් අපේ WhatsApp මේ මොකද්ද channel එක තියෙනවානේ. හරිද? දැන් මම මේ link එක දාන්නම් මේ වීඩියෝ එක පල්ලෙහෙන්. දැන් බලන අය හැමෝම ඒකට join වෙන්න. හරිද? මම ඒකට papers ටිකේ PDF ටිකයි ඔක්කොම විස්තර ටික මම ඒකට දවස ගානේ අප්ඩේට් කරනවා. හරිද? දැන් බලන්නකෝ දැන් මාස දෙකකට පේපර් 8ක් කියන්නේ. හරිද? එතකොට අපිට එක පේපර් එකට තියෙන සතියයි. හරිද? ඔය අනිත් අය ටිකත් බැලන්ස් කරගෙන මේකත් කරගන්න. මම කියන්නේ ඇති හොඳටම කාලේ. කාලේ හොඳටම ඇති සතියට එක පේපරයක් කරගන්න. ඔය ඊට අමතරව තව වැඩ කරන්න සබ්ජෙක්ට් එක වෙනුවෙන්. හරිද? ඔය ගැනි සබ්ජෙක්ට් දෙකක් ඩවුන් කරගන්න නැතුව ඒ දෙකත් බැලන්ස් කරගෙන වැඩි කරන්න ඕන. දැන් මේකෙදි වෙන්නේ මේ දේ තමයි. හරිද? මාස දෙකක් ඇතුලේ පේපර් 8ක් සාකච්ඡා කරනවා. හැබැයි කතන්දරේ මෙහෙම. හරිද? මේ සාකච්ඡා කරන විදිහ හරිද? මේක දැන් පේපර් ඩිස්කෂන් එකක් කියන්නේ නිකන් උත්තරේ කියලා මේකට මේ උත්තරේ කියන එක නෙමෙයි. හරිද? ඇත්තටම පේපර් ඩිස්කෂන් එකක් කියන්නේ. හරිද? විවරණයක් දෙන්න ඕන. ඒක නිකන් ඒ අදාළ උත්තරේට විතරක් ගැලපෙන විවරණයක් වුණත් ඒත් වැඩක් නැති වෙනවා. හරිද? එහෙම නෙමෙයි. දැන් මේ පේපර් 8 ඇතුලේ හරිද? මේ 8 කතා කරලි වෙද්දී මට සහතික කරලා ඔයාලට කියන්න පුළුවන් ඔයාලට සිලබස් එකෙන් සැලකිය යුතු කොටසක් හරිද 180කට වඩා කවර් වෙනවා අනිවාර්යයෙන්. ඊට ටික ඉතින් ඔයාලා ගැතේ තියෙන්නේ හරිද? ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකකින් විතරක් මට කියන්න බෑ ඔයාලට මේ 100% සක්සස් වෙන්න පුළුවන් කියලා. ඊට ටික ඔයාලා ගැතේ තියෙන්නේ. හැබැයි මට ෂුවර් පිට කියන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකෙන් මේ හයිපර්සොනික් ප්‍රොජෙක්ට් එකෙන් මේ සෙප්ටි සිලබස් එකෙන් 180කට වඩා ඔයාලට කවර් කරගන්න පුළුවන්. හරිද? දැන් ඒක හොඳයි අර මුලින් පාඩම් කරලා දැන් අමතක කරලා ඉන්න අයටත් මේ ගොඩක් වටිනවා. හරිද? ඊට පස්සේ මේ වැඩ කරන්නේ නැතුව පිස්සු කෙලක විඳලා දැන් වැඩක් කරන්න ඕනි කියලා හිතලා තියෙන උන්ට මේක වටිනවා. හරිද? එහෙම නැහැ හැම එකටම මේක වටිනවා. SFT ගොඩ දා ගන්න දඟලන හැම එකටම මේක වටිනවා. හරිද? දැන් මේ සම්පූර්ණ පේපර්ස් අටම ෆ්‍රී කරන්නේ. හරිද? කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. Zoom එකෙන් ඒක කියන්නත් ඕනේ. හරිද? මට ඒක අමතක වුණා. මෙහෙම දැන් මේ සාකච්ඡා කරන පළවෙනි පේපර් දෙක හරිද මුලින්ම කරන පේපර් දෙක විතරක් රෙකෝඩින් විදිහට තමයි YouTube එකට දෙන්නේ. හරිද? ඊට පස්සේ මගේ ලොකු අදහසක් තියෙනවා. හරිද? දැන් ඒක පොඩ්ඩක් විතර වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ කියන්නේ මේක ලයිව් සාකච්ඡා කරන්න හරිද? YouTube එකේ ලයිව් දෙන ගමන් වැඩේ කරගෙන යන්න මගේ අදහසක් තියෙනවා. ඊටු පේපර්ස් 6. හරිද? මම එහෙම තමයි දැන්ට ප්ලෑන් කරගෙන ඉන්නේ.
ඕක වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? ඒවට අනිවාර්යෙන් මේ පේපර් රටින් යම්කිසි ගාණක් අනිවාර්යෙන් YouTube එකේ ලයිව් සාකච්ඡා කරනවා. හරිද? ඒ කියන්නේ බයත් තියාගන්න එපා. ඒතකොට ඒක එහෙමයි වෙන්නේ. මේක ඇත්තටම පොඩි වීඩියෝ එකක්. හරිද? අඩු කාලෙකින් ඔයාලට වෙන්නේ මොකක්ද කියලා එක දැනගන්න කරන වීඩියෝ එකක්. හරිද? රෙකෝඩින් ටික තියෙනවා. ඊට පස්සේ ලයිව් සෙෂන් ටිකක් එනවා අනිවාර්යෙන්. හරිද? තව මොනවද මට කියන්න තියෙන්නේ? මෙහෙමයි. මේකට ඇත්තටම දැන් අර මම කිව්වා වගේ මට ඒක ඇත්තටම ෂුවර් පිට කියන්න පුළුවන් ඉන්නවා මෙච්චර විශ්වාසයක් ඇතුව ආයෙත් මේ කියන්නේ. හරිද? සිලබස් එකෙන් 180කට වඩා ඔයාලට මේකෙන් කොට දා ගන්න පුළුවන්. හරිද? ඔයාලා මට කරන උදව්වක් විදියටයි ඔව් මට කරන උදව්වක් විදියට හරිද? මේක පුළුවන් තරම් ෂෙයා කරලා මේ වැඩේ සපෝට් එකක් දෙන්න පුළුවන් තරම් මේක මේ ළමයි අතට අරගෙන යන්න. හරිද? මොකද තාම channel එක ළමයි දන්නේ නැහැ, මාව ළමයි දන්නේ නැහැ. හරිද? ට්‍රේන් කරන්න බං නිකන් දෙන දේ යගයන්නේ නැහැ කියලා මේක අතැල්ල නිකන් ඉන්න එපා. හරිද? මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සාධාරණේ. හරිද? ඒ කියන්නේ සල්ලි අරන් දැන් වෙන පන්ති වලින් සල්ලි අරන් කරනට වඩා දෙයක් අනිවාර්යෙන් මේකෙන් ඔයාලට හම්බ වෙනවා. හරිද? මොකද මම විවරණ ටික හදා ගන්නවා නිදි මරාගෙන ඒ ඔයාලා දැන්ට විභාගයට පාඩම් කරනට වඩා මහන්සියක් වෙනවා මම මේක ඔයාලා ඉස්සරහට අරන් එන්න. හරිද? ඉතින් එහෙම දේකුත් තියෙනවනේ. ඉතින් ඒ දේෙන් ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන්. ඒ දේෙන් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න ඔයාලා මට මේක සපෝට් එකක් දෙන්න මේක ෂෙයා කරලා ඊට පස්සේ යාළුවන් දැනුවත් කරලා හරිද නිකන් බං ඉතින් අර අනිත් උන් ගොඩ යනවට අකමැති වෙන්න එපා. උඹලා ගොඩ ගිහිල්ලා අනිත් උන්ව ගොඩ දාගනි. හරිද? ඉතින් ඔය ටික තමයි මට මේ කියන්න ඕනේ. හරිද? ප්‍රොජෙක්ට් එකේ නම හයිපර්සොනික්. හරිද? මාස 2යි එක්සෑම් එකට තියෙන්නේ. පේපර් 8ක් ඩිස්කස් කරනවා. සම්පූර්ණ විවරණ සහිතව. හරිද? ෆුල් පේපර්ස් 8ම සම්පූර්ණ විවරණ සහිතව. MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ ඔක්කොම ටික මේ විවරණ සහිතව ඩිස්කෂන් ටික හම්බ වෙනවා. හරිද? විශේෂ දෙයක් කියලා මට කියන්නේ අනිවාර්යෙන් මම WhatsApp channel එකේ link එක දානවා පල්ලෙහෙන් වීඩියෝ එක පල්ලෙහෙන් අනිවාර්යෙන් ඔයාලා හැමෝම මේකට මේ join වෙන්න. එතකොට මොකද මේ ඒකට PDF ටික දානවා ඔක්කොම විස්තර ටික දානවා යන ඊට පස්සේ අර live session වල time මනම් ඒ ඔක්කොම ටික ඒ දවස්වල update වෙන්නේ ඒ channel එකෙන්. හරිද? මම අනිවාර්යෙන් දාලා තියන්නම් ඔයාලත් අනිවාර්යෙන් join වෙන්න මේ WhatsApp channel එකට. මට ඔය ටික තමයි දැන්ට කියන්න තියෙන්නේ. හරිද? මේ රීටැක් මීටින් 2 එක ගත්තේ ඇත්තට මේ ඉන්ඩක්ෂන් වීඩියෝ එකට හයිපර්සොනික් ප්‍රොජෙක්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකට තමයි මේ රීටැක් මීටින් 2 එක ගත්තේ. හරිද? ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ඔව්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මාව විශ්වාස කරන්න මෙතන. හරිද? අර කිව්ව දේ අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ ප්‍රොජෙක්ට් එකෙන් අනිවාර්යෙන් මේ දේ වෙනවා. එක්සෑම් එකේ තියෙන සිලබස් එකෙන් හරිද? සෝරි SFT සිලබස් එකෙන් 180කට වඩා කවර් වෙනවා අනිවාර්යෙන් මේකෙන්. හරිද? මට ඒක ෂුවර් පිට කියන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක ඉවරණ ටික මම හදලා තියෙන්නේ. හරිද? දැන් මං කවුද කියලාත් දන්නවනේ. ඉතින් මටත් ඒ අත්දැකීම තියෙනවා. මං ඒක අවුරුද්දකට කලින් කරගත්තේ ඉඳ. හරිද? ඉතින් අර මං ගැන කොයි වෙලාවකවත් අවිශ්වාසයක් තියාගන්න එපා. මේ කියන දේවල් ටික ඒ විදිහට වෙනවා. සමහර විට ඔය පේපර්ස් 8ක් කිව්වට හරිද අපිට තියෙන කාල සීමාවත් එක්ක අපි පොඩ්ඩක් ඒක බැලන්ස් කරගන්න බලමු අනිවාර්යෙන්. හරිද? බොහෝ දුරට 8ක්ම ඩිස්කස් කරන්න පුළුවන් වෙයි. හරිද? සමහර විට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් 8කට අඩු සංඛ්‍යාවක්. හැබැයි 6ක් අනිවාර්යෙන් පේපර්ස් 6ක් ඩිස්කස් කරනවාමයි. හරිද? අර මොකක් හරි හේතුවක් නිසා 8ම බැරි වෙන්න ඉඩ තියෙනවා කියලා මං කියන්නේ. ඒකට මං ෆුල් try එක දෙනවා පේපර්ස් 8ම සම්පූර්ණ ඉවරනත් එක්කම ඩිස්කස් කරන්න. දැන් ඔය පළවෙනි පේපර් දෙකේ තුනේ හරිද? විවරණ ටික පොඩ්ඩක් වැඩි. දැන් ඒක හින්දා උඹලා කම්මැලි හිතලා අතල්ලා නිකන් ඉන්න එපා. හරිද? දැන් එක ප්‍රශ්නයකට සමහරට අන්න ඒක මම ඒ කියන්න ඕනේ. ඒ මගේ විදිය හරිද? يعني මේ වැඩේ කරනවා නම් මම ඒක හරියට කරන්න බෑ. එතකොට සමහර වෙලාවට ඔය බයෝ ප්‍රශ්නයක්, කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් ගත්තාම එක ප්‍රශ්නයක් පැය භාගයක් විනාඩි 40ක් විතරත් ඇදෙන්න පුළුවන් විවරණේ. හරිද? ඒ වුණාට ඔයාට එතනින් සිලබස් එකේ විශාල අපසෙටියක් කවර් වෙනවා. හරිද? ඒතොර ආයිත් ඔයාට ඒක පාඩම් කරන්න ඕනේ. ඒ විවරණේ බලාගත්තාම ඔයාට හොඳටම ඇති. දැන් ඔය පළවෙනි පේපර්ස් 2 3 විතර යනකම් ඔය විදිහට විවරණ ටික පොඩ්ඩක් ලොකුයි. හරිද? ඔය එකම ටිකනේ බං කරකව පේපර් වල දෙන්නේ. හරිද? එතකොට මුල් ටික අපි හොඳට ඩිස්කස් කරගත්තා කියන්නේ ඊට පස්සේ පේපර් ටිකේ විවරණ ටික අපිට එන්න අඩු කරන්න පුළුවන්. ඒතකොට කාලෙත් ඉතුරු වෙනවා. දැන් මම මේ කරන්න හිතන් ඉන්නේ ඒතකොට MCQ කොටස වෙනම ස්ට්‍රක්චර්ඩ් එසේ කොටස වෙනම ඊට පස්සේ එසේ කොටස වෙනම. හරිද? මොකද එකපාර මේ කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒක හෙන ලොකු වෙලාවක් යන වැඩක්. හරිද? මොකද MCQ ඩිස්කෂන් එකකට MCQ ප්‍රශ්න 50 ඩිස්කෂන් එකට සමහරට මට දෙන ඇවරේජ් පැය 6 පයින් ඩිස්කෂන් එකක් මට ගහන්න වෙයි කියලා. හරිද? ඒ කියන්නේ දෙන විවරණ ප්‍රමාණයත් එක්ක. අර
පේපර්ස් ටික අන්තිමට කියන්නේ පේපර් 4ක් 5ක් විතර කරාට පස්සේ ඊටු ටික පොඩ්ඩක් අඩු වෙයි යන ටයිම් එකයි ඒ ටික අඩු වෙයි. මොකද ඒතකොට අපිට සිලබස් එකෙන් අර මුල් ටික වැඩිපුර ඉවරනත් එක්ක දාගත්තාම ඒතකොට වැඩිපුර කොටසක් කවර් වෙනවනේ. හරිද? අන්නේ දේ හින්දා. මම හිතනවා අනිවාර්යෙන් මට මේක කරගන්න පුළුවන් කියලා. හරිද? ඔයාලා මගේ ගැන විශ්වාසය තියන්නකෝ. ඔයාලගේ පැත්තෙන් මට සපෝට් එකක් දෙන්න මේක අනිත් අය අතට අරන් යන්න. හරිද? ෆ්‍රීනේ බං කරන්නේ. කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. WhatsApp group එකට join වෙන්න විතරයි පොඩි හරි කරදරයක් තියෙනවා නම් තියෙන්නේ එච්චරයි. PDF ටික දානවා, වෙලාවල ටික ඔක්කොම විස්තර ටික ඒක අප්ඩේට් කරනවා. හරිද? මට දැන් මෙච්චර ඔය වැඩේ ගැන කියන්න තියෙන්නේ. හරිද? මේ වැඩේ ඇත්තට මිසයිලයක් වගේ වෙයි. හරිද? මම හිතනවා ලොකු බලපෑමක් වෙයි කියලා ඔයාලට මේකෙන් එක්සෑම් එකට. හරිද? පේපරේට කිසි අවුලක් නැති වෙන ගන්න. හරිද? අපි බලමු පොඩ්ඩක් අන්තිමේදී ඔය කියන්නේ ප්‍රශ්න එන්න පුළුවන් ක්‍රම ඒ කියන්නේ දැන් එකම විදිහට ප්‍රශ්න අහන එකක් පොඩ වෙනස් වෙනවා. හරිද? දැන් 2025 මම ලියුවහම මට තේරුණේ ඒක අර අවුරුදු ගාණක් පිළිවෙලට අහන් ආපු විදිය නෙමෙයි දැන් අර අහන්නේ. ප්‍රශ්නේ පොඩ වෙනස් කර ළමයාගේ හිතන එක වැඩි කරනවා. හරිද? අපි ඔය ගණන් එහෙම හදද්දී ඒක හදාගමු. හිතන්න බැරි එක අපි පුළුවන් කරගමු කොහොම හරි. හරිද? මට අනිවාර්යෙන් ෂුවර් කරලා කියන්න පුළුවන් අර මං කියපු දේ. ඔයාලට සිලබස් එකෙන් සැලකිය යුතු කොටසක් කවර් වෙනවා මේ වැඩේ. හරිද? ඒකින්ද මේක අතාරින්න එපා. සම්පූර්ණ රෙකෝඩින් ටික බලලා මේ වැඩේ කරගන්න එක ඔයාලගේ යුතුකමක්. හරිද? මේක ඔයාලට හරියට දෙන එක මගේ වගකීමක්. ඔය ටික තමයි මට මේ වීඩියෝෙන් කියන්න ඕනේ. හරිද? දැන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ හවසට අපි කතා කරන පළවෙනි පේපරේ MCQ ඩිස්කෂන් එක බොහෝ දුරට අප්ලෝඩ් වෙයි YouTube එකට. හරිද? ඔය මං කියවනේ පළවෙනි පේපර් දෙක විතරක් රෙකෝඩින් විදිහට තමයි මට දෙන්න වෙන්නේ. හරිද? 2 හෝ 3. ඊටු ටික අනිවාර්යෙන් මම ලයිව් සෙෂන් ගන්නවා. හරිද? ඒක මං තියෙන එක ඉවරයි. එතකොට දැන් ඔය සතියට එක පේපර් යන්නේ. එතකොට දවසක් කර දවසක් වගේ බොහෝ දුරට රෙකෝඩින් ටික අප්ලෝඩ් වෙයි පළවෙනි පේපර්ස් දෙකේ. හරිද? ඊට පස්සේ ලයිව් මේ සෙෂන් ටික මම වෙනම ඔයාලව දැනුවත් කරනවා WhatsApp channel එකේ. ඒකින channel එකට join වෙලා ඉන්න. හරි. එහෙනම් මට ඔච්චරයි කියන්න ඕනේ. අපි නම් වැඩේටි සෙට් වෙමු.